කිසිම රස්තියාදුවක් නොවි විනාඩියක් වගේ කෙටි කාලයකින් විදුලි බිල්පත ගෙවන්න කැමතිද? එහෙමනම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපිට අපේ කාලය ඉතිරි කරගෙන වැඩි වෙලාවක් ගන්න නැතුව පෝලිං වල රස්තියාදු වෙන්නේ නැතුව මෙන්න මේ බිල්පත් ගෙවීම සිදු කරගන්න පුළුවන්. People's Wave එහෙම නැත්නම් People's Pay කියන app හරහා. මම අද pay කරන්නේ People's Pay කියන app එකේ. දැන් අපිට විදුලි බිල්පත නිවසට ලැබෙන්නේ නැහැ. අපේ නිවසට එන්නේ නැහැ. ඒ වෙනුවට අපිට SMS එකක් කෙටි පණිවිඩයක් මගින් අපේ දුරකථනයට දැනුවත් කිරීමක් සිදු කරනවා. තියෙන ඒකක ප්‍රමාණය සහ ගෙවන්න ඕන මුදල. එහෙමනම් ඔයාලට කරන්න තියෙන්නේ People's Bank එකේ account එකක් තියෙනවා නම් මේ People's Pay කියන app එක download කරගන්න. එතන පාරිභෝගික මහත්තයෙක් හම්බ වෙලා People's Bank එකේ මේ online banking හදාගන්න. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ app එක open කරගෙන ඔයාගේ user name එක ඒ වගේම password එක දීලා මේ app එකට log වෙන්න ඕනේ. ඕනම කෙනෙකුට මේ දේ ඉගෙන ගන්න පුළුවන්. හරියට අවබෝධයෙන් මේ දේ බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට මෙතන main menu option ගොඩක් තියෙනවා. මෙතනින් ඔයා bill payment කියන option එකට යන්න ඕනේ. ඔයාගේ විදුලි බිල්පත් ඒ වගේම අනිකුත් බිල්පත් මේ හරහා ගෙවන්න පුළුවන්. අද අපි කතා කරන්නේ විදුලි බිල්පත ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට රෙජිස්ටර් වෙන්න People Bank එකට ගිහිල්ලා ඒගොල්ලෝ බැංක් එකේ නිලධාරීන් ඔයාලට මේ app එක හදලා දීලා ඔයාලට කියලා දෙවි. ඉතින් ඔයාලට ගොඩක් මේකෙන් පහසුවක් දෙනේවි මේ බිල්පත් ගෙවන එක. හරි ඉස්සරහට මොකද වෙලාවට මේවා ගෙවුවේ නැත්තම් කපලා යනවා. ඒ නිසා මේගොල්ලෝ අපේ කිසිම අනුකම්පාවක් කරන එකක් නෑ මං හිතන්නේ අනාගතයේදී. එහෙනම් මෙන්න මේ ස්ථානයට ඇවිල්ලා ඔයාගේ මුදල් තියෙන account එක ඔයා තෝරගන්න ඕනේ. මං අද දැන් ඔයාලට කියන්නේ ගෙවන ආකාරය ගැන. ඉතින් මෙතන මගේ account එකක් තියෙනවා. ඒ account එකෙන් මං ඔයාලට මුදල් තියෙන account එක තෝරනවා. ඊට පස්සේ මෙතන new payment කියන ධන ලකුණත් එක්ක තියෙන දන ක්ලික් කරාම ඔයාලට pay කරන්න ඕන මොකද්ද විදුලි බිලට නම් විදුලි බිලේ logo එක තෝරගන්න. වතුර බිලට නම් National Water Board කියලා යටම ඇති තෝරගන්න. ඉතින් ඕනම බැංක් එකකට ආයතනයකට පහසුකම් සපයන්න මේ People's Pay කියන app එකෙන් ඒ සහනය සලසලා තියෙනවා. අපිට තියෙන අවශ්‍ය ආයතනය තෝරගන්න එතනට ගිහිල්ලා අපේ බිල් ටිකේ කටයුතු කරගෙන යන්න. බිල් ගෙවන කටයුතු සිදු කරගෙන යන්න. ඉතින් මෙන්න මෙතන අපිට පුළුවන් අපේ විදුලි බිලේ account එක, ඒ කියන්නේ අපේ account number එක, ඊට පස්සේ ඒ විදුලි බිලට අයිති නම, ඊට පස්සේ ඒ විදුලි බිලට මේ මාසෙට ගෙවන්න ඕන ගණන, ඊට පස්සේ remarks තියෙනවා නම් ඔයාලට එතන remarks කරන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙනවා tick එකක් දාන්න පුළුවන් පොඩි කොටුවක්, ඒ කියන්නේ හරි ලකුණක් දාන්න. එතන ඒක දැම්මට පස්සේ අපේ account එක People's Pay software එකට app එකට save වෙනවා. ඉතින් ඊළඟ දවසේ ගිහිල්ලා අපිට මේ දේවල් enter කර කරන්න දෙයක් නැහැ. අපේ account එක ගිහිල්ලා මෙන්න මේ විදිහට verify කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ගෙවන්න ඕන ගාණ වැටෙනවා. නමුත් මෙතෙන්දී ඔයාලට පොඩි ගැටලුවක් එයි. ගෙවන්න ඕන ගාණ පමණක් වෙලාවට මේ මාසෙද අප්ඩේට් එකක් එන්නේ නැති වෙයි People's Bank එක හරහා. ඒ නිසා ඔයාට විදුලි මිනුවම කියන මහත්තයගෙන් හරි කෙටි පණිවිඩයක් මගින් හරියන ඒකක ගාණ මුදල ඔයා මෙතෙන්දී pay කරන්න. ඉතින් ඔයාට මේ වගේ කෙටි පණිවිඩයක් එනවා බිල ගෙවන්න ගියාට පස්සේ ඒක verify කරගන්න ඕනේ. ඒ කියන්නේ OTP කෝඩ් එකක් එනවා. අපි මුදල් බිල්පත ගෙවන්න කලින් මේක තහවුරු කරගන්න. මේ ඔයාමද මේ ගෙවීම සිදු කරන්න කියලා. ඒකින්ද වෙන කාටවත් මේ ගෙවීම කටයුතු සිදු කරන්න බෑ. ඒ නිසා කිසිම බයක් නැතිව ඉතා පරිස්සමින් මේ ගෙවීම් කටයුතු සිදු කරගෙන යන්න පුළුවන් ඔයාට. දැන් ඔයාට අවස්ථා 3ක් විතර එනවා හරියට තහවුරු කරගන්න. ඒ අවස්ථා 3ේදීම ඔයා හරියට තහවුරු කරගෙන ඔයාට පුළුවන් මේ අවසාන විදියට confirm කරන්න බිල ගෙවන්න කියලා. ඉතින් බිල ගෙවපු ගමන් ඔයාට කෙටි පණිවිඩයක් People's Banking එනවා. මෙන්න මේ account එකට විදුලි බිල්පත් තියෙන මෙන්න මේ account number එකට ඔයාගේ මුදල් ගෙවීමක් සිදු කරා කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි විදුලි බිල්පත නිවසේදීම ගෙවන්න හැකියාවක් ඔයාට ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ වීඩියෝ මම මෙතන නවත්තන්නම්.
ඔයාලට ගැට්ටු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරලා කියන්න. ඉතින් මේ දේ ගැන දන්න අය බොහෝමයක් ඉන්නවා. මම මේ දේ කියලා දෙන්නේ දන්නේ නැති කෙනෙකුට අලුත් විදියට තමන්ගේ වෙලාව කාලය ඉතිරි කරගෙන බිල්පත් ගෙවන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරලා කියන්න. මම අනිවාර්යයෙන් මේ අයට උත්තර ලබා දෙනවා. මම දන්න විදියට තමයි මම මේකේ තියෙන පහසුව දැක්ක නිසා තමයි තවත් මේ පහසුකම් අපේ රටේ පුද්ගලයෙකුට විඳින්න අවශ්‍ය නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් සියලු දෙනාට ස්තුතියි.